අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. හුඟ කාලෙකින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. නමුත් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා අලුත් මාතෘකාවක් ගැන මෝහණය පිළිබඳව. බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ගැටලුවක් තමයි මෝහන ප්‍රතිකාර කියන්නේ මොකක්ද කියන එක. සමහර අයට විශ්වාසයක් තියෙනවා, සමහර අයට ප්‍රශ්න ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන කෙටි විස්තරයක් කතා කරන්න සහ වීඩියෝ මාලාවක් ඉදිරියට ගේන්න සහ මෝහණය සම්බන්ධයෙන් මොන වගේ රෝග සුව කරන්න පුළුවන් වුණාද පුළුවන් වෙනවද අත්දැකීම් මොනවද කියලාත් ඔබත් එක්ක බෙදා ගන්නත් ඔබගේ තියෙන මිත්‍යා මත සමාජගත වෙලා තියෙන මිත්‍යා මත දිදහෙලන්නත් අවශ්‍ය වටපිටාවක් සකස් කිරීම වෙනුවෙන් තමයි මේ ක්‍රමවේදය මින් ඉස්සරහට කරගෙන යන්නේ ඔබට කියන සාමාන්‍ය මනෝවිද්‍යාත්මක දැනුමත් එක්කම මනස මෝහණය මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම මෝහණය කියලා කියන ක්‍රමවේදය භාවිතා කිරීම හරහා ඇත්තටම අතීතයේ ඉඳලා බොහෝ ලෙඩ රෝග ගණනාවක් සුවපත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අපිට වර්තමානයේ අපේ රටේ බොහෝ සෙයින් අඩු වුණත් වෙනත් රටවල් වල මේ ක්‍රමවේදයට මේ චිකිත්සා ක්‍රමවේදයට බොහොම එල්ලුමක් තියෙන පිළිගැනීමක් තියෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ தත්ත්වයට එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ ඉස්සරහට මේ ක්‍රමවේදය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා සරල අවබෝධයක් මූලික වශයෙන් ලබා දෙන්නට. ඉතින් අපි බැලුවොත් එහෙම මේ මෝහණය කියන ක්‍රමවේදයෙන් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා. අපි බලාපොරොත්තු වෙනවා ලෙඩ රෝග සුවපත් කරගන්න බෙහෙත් ඖෂධ නැතුව. ඒකට මේ ක්‍රමය භාවිතා වෙනවා කියලා සාමාන්‍ය දැනුමක් ඔබට ඇති. ඇත්තටම මෝහණය කරන්නේ අපේ යටිසිතේ තියෙන. දැන් හිත ගත්තොත් එහෙම අපි සිත සාමාන්‍යයෙන් ඔබ දන්න විදිහට උඩු සිත යටිසිත කියලා කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා නැත්නම් කොටස් දෙකකට වෙන් වෙලා නැහැ. මේ ගැනීමේ පහසුව සහ අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා මේ විදිහට අපි කතා කරන්නේ. ඒතර උඩු සිතේ තියෙන සමහර දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් වුණා සමහරලාට අපිත් දන්නේ නැතුව අපගේම යටිසිතේ සමහර දේවල් තැම්පත් වෙලා පළපදියම් වෙලා ස්ථිර වෙලා තියෙනවා. ඒවා හොඳ දේවල් වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේ ඉන්න තැනකට ස්වාමීන් වහන්සේ නමක් වැඩියොත් අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි අසුන්ගත තැනින් නැගිටින එක ගරුසරු කරන එක වෙනත් ආගමික නායකයෙක්ට උනත් එහෙමයි. නමුත් මේ දේ ඉගෙන ගත්ත දවස කවද්ද? කාගෙන්ද ඉගෙන ගත්තේ? කොහොමද ඉගෙන ගත්තේ? කොයි මොහොතක කොයි වයසක කොයි පළාතකද ඉගෙන ගත්තද කියලා ඔබ දන්නේ නැහැ. නමුත් හැබැයි ඒක ක්‍රියාත්මකයි. ඒක හොඳ දෙයක්. ඒකෙන් කාටවත් හානියක්. සමාජයට, ඔබට, අපේ සංස්කෘතියට, සભ્યත්වයට, ආගමට කිසිම හානියක් නොවන දෙයක්. සහ ඔය පිළිගන්න දෙයක් නිසා ඒක ගැටලුවක් නැහැ. ඉබේම ක්‍රියාත්මකයි. ඒ නිසා අපි ඒ ගැන ප්‍රශ්නයක් කරගන්න. ඒ වගේම තවත් කෙනෙක් වෙනත් ඇබ්බැහිවීම, පුරුද්දක්, බයක්, සැකයක්, චකිතයක්, මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් බීතිකාවක් මොනවා හරි දෙයක් නිසා එයාට කොයි කාලෙකදී හරි කොයි විදියකට හරි කාගෙන් හරි සිද්ධ වෙන දෙයක් නිසා එයාගේ යටිසිත ඒ හා සමාන වූ තැන්පත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා ඒක මොකටද බය වුනේ කියලා සමහරලාට දන්නේ නැහැ. කොයි හේතුව නිසාද ඒක දැන් මෙයාට මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියලා එයා දන්නේ නැහැ. හැබැයි කාලයක් ගියාට පස්සේ එයාගේ හැසිරීම වෙනසක් සිද්ධ වෙනවා. එයාට උඩින් අ, උඩ උස ස්ථානවල ඉන්න බැරි එක වෙන්න පුළුවන්. විභාග වලට මුහුණ දෙන්න බැරි. විභාග කිට්ටු වෙනකොට අත වැඩ කරන්නේ අත වෙවුලනවා, ලෙඩ රෝග බඩේ අමාරු හැදෙනවා. තවත් කෙනෙක් ඉන්ටර්විව්ස් එනකොට ඉන්ටර්විව් එකක් කියලා කියනකොට සමහර අයට ඉන්ටර්විව් එකකට යන්න සූදානම් වෙන්න කිට්ටු වෙද්දී වොෂ්රූම් එකට යන්න, টয়ලට් යන්න ප්‍රශ්න වැඩි. ඉතින් සමහර අයට අපි තුමු මීටින් එකක් තියෙනවා. ඒ මීටින් එකේ ප්‍රසන්ටේෂන් එක කරන්න තියෙන ඔයාට ඊළඟ දවසේ. ඒක ළඟ එනකොට මතක් වෙනකොට එදා ඉඳලා බයක් ඇවිල්ලා එක්ක එතෙන්ට යන්න බෑ. ගියාට පස්සේ දන්න ටිකත් අමතක වෙලා වචන පැටලෙනවා. පස්සේ කාලෙක නොතිබුණ දෙයක්, ඒ කියන්නේ කලින් තිබුණ නැති දෙයක් පස්සේ කාලෙකදී ආපු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සිද්ධි ඕනෑතරම් තියෙනවා. මම ලිස්ට් එකක් නැත්තම් එහෙම නැත්තම් මේකෙන් සුව කරන්න පුළුවන් මොන වගේ දේවල්ද කියන එක ගැන මේ ඉස්සරහට තව ඔබ දැනුවත් කරන්න. නමුත් මට මේ කියන්න ඕනුනේ අපේ සිතේ ඔබේ සිතේ
ඔබ නොදැනුවත්වම සමහර දේවල් තැන්පත් වෙලා ක්‍රියාත්මක වෙනවා. ඔබ වෙලඳැන්වීම් බලන එක ගැන හිතන්න. ඔබ වෙලඳැන්වීම් කටපාඩම් කරන්නේ. ඔබ වෙලඳැන්වීම් ගැන උනන්දුවෙන් බලන්නේ ගොඩක් වෙලාවට. හැබැයි කාලයක් තිස්සේ ඔබ වෙලඳැන්වීම් බලනවා. ඔබ එහෙම වෙලඳැන්වීම් බලලා කඩේට ගියාම ෆුඩ් සිටි එකට ගියාම ඉල්ලන සබන් කෑල්ල වෙන්න පුළුවන්, කන බොන දේවල් වෙන්න පුළුවන්, බ්‍රෑන්ඩඩ් අයිටම්ස්. නම කියලා තමයි ඔබ ඉල්ලන්නේ. ඊට ගණන් අඩු ඒ දේම කරගන්න පුළුවන් සමහර දේවල් තියෙනවා. නමුත් ඔබ ඒවා ගන්නෙ නැහැ. ඔබ ඒවා ගන්න පෙළඹෙන්නේ නැහැ. ඒක ගත්තම ඔබගේ හිතටත් හරිනේ. එහෙම ඒව ඔබගේ හිතට ඇතුල් කරේ කවුද? කවද්ද? කොහොමද? කොයි කාලෙද? මොන වෙලෙන්දැන්වීමද? ටීවී එකෙන්ද? රූපවාහිනියෙන්ද? වෙනත් ප්‍රචාරණ කටයුතු මොන ෆේස්බුක්ද? අන්තර්ජාලය මොන ක්‍රමවේද හරහාද? ඔබ දන්නවද? ඔබ දන්නේ නැහැ. නමුත් ඔබ තුල ක්‍රියාත්මකයි. එහෙම ඒව ඕනෑ තරම් නැති. ඔබ අඳින පළඳින ඇඳුම ගැන හිතන්න. ඔබ ඒක මොන විදියට පළඳින්න ඕනද කියන එක තීරණය කරලා තියෙන්නේ. කොයි කාලෙක මොන නියාමනයක් යටතේ මෙහෙම කරන්න ඕනද කියලා ඔබ හිතලා බලලා තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් ද ඔබට මේක උනේ කොහොමද කියලා. ඔබට සමහරවිට ඒක තේරුම් ගන්න අපහසුයි. නමුත් ඔබ බ්‍රෑන්ඩඩ් මේ බ්‍රෑන්ඩ් එක මේ වර්ගය මේ උසස් මේක පහත් එහෙම දේවල් තියෙනවා. එහෙම නැතුව නෙමෙයි මම කියන්නේ. එහෙම ඒවා තියෙනවා. පැවැත්මේ ක්වොලිටි එකේ දේවල් එහෙම අපිට හොයා බලා භාවිතා කරගන්න ඕනේ දේවල් තියෙනවා. නමුත් මම කියන දේ ඔබ තේරුම් ගන්න නැති කියලා හිතනවා. මම කියන්නේ මේ කාරණාවන් ඔබ ඉගෙන ගැනීම සහ ක්‍රියාත්මක වීම කියන එක ඔබත් නොදැනුවත්ව සිද්ධ වෙන අවස්ථාවන් ඔබගේ ජීවිතේ ඕනෑ තරම් තියෙනවා. අන්න ඒ ගැනයි මම කියන්නේ. ඒක හොඳ දේවල් වලට හොඳ වගේම අයහපත් දේවල් වලට අයහපත් පුරුද්දක් ඇති වුණොත් මැල්ඇඩැප්ටිව් බිහේවියර් එකක් අයෝග්‍ය චර්යාවක් බවට පත් වුණොත් එයා චිත්‍රපටි බලන් පුරුදු වෙලාද වෙනත් අයත් එක්ක වෙන සම්බන්ධකම් වලදී මොන දේවල් කරන්න පුරුදු වෙලාද එහෙමත් නැත්නම් කතා කරන වචන ස්වභාවය හැසිරීම ඊට පස්සේ අනිත් අය ගැන හිතන විදිය, කරුසරු දක්වන විදිය, විභාගවල තියෙන බය, රැකියාව පිළිබඳ තියෙන ප්‍රශ්න, මිනිස්සු ගැන තියෙන ප්‍රශ්න, සමාජය ගැන තියෙන ප්‍රශ්න, මේවත් එක්ක ඔබ ගැටෙන ආකාරය කලින් හැසිරීමට සාපේක්ෂව වෙනස් වීම ලොකුවට වෙලා ඇති. මෙන්න මේවා යටිසිතේ තමයි තැම්පත් වෙන්නේ. ඒතර මෝහණය හරහා ඇත්තටම කරන්න උත්සාහ කරන්නේ ක්‍රමවේදය ඔබගේ උඩුසිත සැහැල්ලුවට සූපහසුත්වයකටපත් කරලා උඩුසිතට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැතිව සමහරලාට යටිසිතේ තියෙන දේවල් වෙනස් කරගන්න. ඒකේ තියෙන ඔබට බලපෑම අඩු කරගන්න. එහෙම නැත්නම් ඔබ කොතනද හිර වෙලා තියෙන්නේ, මොකක්ද වෙලා තියෙන්නේ, මොන හේතුව නිසාද උනේ කියලා යටිසිතින් ගන්න. ඔබටත් මතක නැහැ සමහර දේවල්. ඇහුවට කතා කරාට කියන්න මෙහෙම මතක නැහැ. ඒ වෙලාවට ඔබගේ යටිසිතේ යම් කාලයක් ආපස්සට යනකොට අහුවෙන්න පුළුවන් ප්‍රශ්න ගැටලු තියෙනවා. මම උදාහරණ ඔබට මේ මගේ සායනික අත්දැකීම් අවුරුදු 14ක් තිස්සේ මේ ශේෂ්ත්‍රයේ වැඩ කරද්දී වෙච්ච සිදුවීම් කිහිපයක් ඔබට මම ඉදිරිපත් කරන්නම් සහ අවසර ලැබුණොත් මම සූපත් කරපු රෝගීන්ගෙන් අඩු ගානේ යාළුවගේ මූණ පේන්නේ නැතුව පුද්ගලිකත්වයට හානි වෙන්නේ නැතිව අවශ්‍ය වීඩියෝ කිහිපයක් අරගෙන එන්න උත්සාහ කරනවා. ඉතින් මම ඒක නිසා මේ දැන් මෝහන ප්‍රතිකාර යටතේ අපි ඇත්තටම සිද්ධ වෙන්නේ කරන්නේ යටිසිතේ තියෙන ඔබ දන්නේ නැති. එහෙම නැත්නම් ඔබට ඔබගේ පාලනයෙන් තොර සමහර පුරුදු හැසිරීම් චර්යාවන් වෙනස් කරගන්න සහ සූපත් කරගන්න අවශ්‍ය තත්ත්වයක් ගොඩනගලා දෙන එක. මොකද යටිසිතේ තියෙන දේවල් සමහරලාට ඔබ ක්‍රියාත්මක වෙද්දී ඔබ දන්නවා ඔබගේ පාලනයෙන් තොරයි. ඔබ දැන් හිතන්නකෝ ඔබ දැන් මේ ඉන්න තැන ඉඳලා කඩේකට යනවා. නැත්නම් ඔබ ඉන්න රැකියා ස්ථානයේ හෝ ඉගෙන ගන්න ස්ථානයක ඉඳලා පාසලේ ඉඳලා ගෙදරට යනවා. මේ ගෙදරට යන කාලය තුල ඔබ හැම පියවරක් ගානෙම බස් එකේ හරි බයිසිකලේ හරි ගියත් බහින තැන වෙනකම් ඔබ හිත හිතා යනවා මම මෙතනින් බහින්න ඕනේ හිම නැහැ. ඔබ ඉබේම ඒ ලැන කිට්ටු වෙනකොට නැගිටින එක බෙල් එක ගන්න එක බහින සූදානම් වෙන එක මේවා ක්‍රියාත්මක ඔබ මොහොතන එක සමහර කන බොන පුරුදු වාඩි වෙන එක මිනිස්සුත් එක්ක කතා බහ කරන එක සමහර බොහෝ චර්යාවන් ඔබ නොදැනුවත්ව ඔබගේ පුරුදු මත සිද්ධ වෙනවා. අන්න ඒ වගේ ඒකේ අයහපත් පැත්ත තමයි මේ මෝහණේ හරහා නැති කරගන්න පුළුවන්. සමහරලාට ඉගෙනීමට දුර්වල අයට, ඉගෙනීම පිළිබඳ බයක් සැකක් තියෙන අයට මානසික වශයෙන් අපි දන්නවා මගේ වීඩියෝස් දාලා ඇති කලින් බලන්න මේ බය නිසා, සැක නිසා, චකිතය නිසා එයාට ගොඩක් එතනින් එහාට යන්න බෑ. ඒක තැන හිර වෙනවා. එතකොට ඒ தත්ත්වයන් වලින් මිදෙන්නත්
මේ ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් ඒක හැමෝම මෝහනය කරන්න පුළුවන්ද බැරිද කියලා. දක්ෂ මනෝවිද්‍යාඥයෙක්ට හැකියාව තියෙනවා පළවෙනි සැරේ බැරි වුණත් ඊළඟ අවස්ථාවක ක්‍රමක්‍රමයෙන් එයාව සූදානම් කිරීම හරහා ප්‍රතිකාරාත්මක සුව කිරීමට ගෙනියන්න. ඉතින් ඒ නිසා මම ඔබට මේ වීඩියෝ එක මම මෙතනින් එහාට දික් කරන්න සූදානම් වෙන්නේ නැහැ. ඔබ මෝහනය කියන එක පිළිබඳ යම් දල අදහසක් ගත්තනම් ඒකෙන් මේ වගේ රෝග සුවපත් කිරීම කියන්නේ යටිසිතේ තියෙන මේ සිතුවිලි වෙනස් කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකට ක්‍රමවේදයකට එයා වෙනස් කරන්නේ කියන එක ඔබ අවබෝධ කරගන්න. ගොඩක් අයට මේක ප්‍රේමවන්තයින්ට, පෙම්වතුන්ට, පෙම්වතියන්ට මේක දාලා ගියාම ඒක ඉස්සරහට මේ තියෙන සම්බන්ධකම් නැති වුනහම ලොකු පීඩාවක්, ප්‍රෙෂර් එකක්, වේදනාවක් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවන් වල ඕනෑතරම් මේ ක්‍රම පාවිච්චි කරලා ඔවුන් සූපත් කරලා සහ එතනින් එහාට යාළගේ ගමන වේගවත් වෙලා ඉහළට ගිහුවස්සම් ඕනෑතරම් තියෙනවා. මම ඒ උදාහරණ සහිතව කතාන්තරයක් විදිහට නැත්නම් මේ සිද්ධිය කොහොමද උනේ මොනවද කියන එක පිළිබඳව ඔබ දැනුවත් කරනවා. ඔබගේ තියෙන අවිශ්වාසය, ඔබගේ තියෙන වැරදි මිත්‍යා මත මේ පිළිබඳව ඉවත් විය යුතුයි. ඔබ නැතත් ඔබ දන්නා වෙනත් කෙනෙක්ගේ ජීවිතය මේතනින් එහාට සමහරට බෙහෙත් වලින් ඖෂධ වලින් අවුරුදු ගණන් සුව කරන්න බැරි වුණේ ඒවා මානසික වශයෙන් මෝහන ප්‍රතිකාර හරහා එක දවසෙන් වාර දෙක තුනෙන් සුවපත් කරලා තියෙනවා. මම ඒවා මොනවද කියලා ඔබ ඉදිරියට දැනුවත් කරන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්වනවා. ඔබ සැමට සුබ දවසක්.